හායි කොහොමද යාළුවනේ? ඉතින් වෙනදා වගේම මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ගෙනත් තියෙන වීඩියෝ එක තමයි අපි පොයේ දවසේ කොහෙද ගියේ කියන වීඩියෝ එක තමයි අද තියෙන්නේ. ඉතින් අපි පොයේ දවසේ ගියේ තූපාරාම චෛත්‍ය වන්දනා කරන්න. ඉතින් ඔයාලට තූපාරාම චෛත්‍ය පිළිබඳ කිව්වොත් එහෙම ලංකාවේ ප්‍රථමයෙන්ම ඉදි වූ චෛත්‍ය ලෙස තූපාරාම චෛත්‍ය අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් තූපාරාම චෛත්‍යයේ තැන්පත් කර තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේ. ඉතින් අපි තූපාරාම වන්දනා කරන්න ගිය හවස් වරුවේ. ඉතින් කොහොම හරි 6 මාරට විතර තමයි අපි ගියේ. ඉතින් වීඩියෝ එකේ නම් චුට්ටක් ඔයාලට පැහැදිලි නැතුව ඇති. මොකද කරුවල තියෙන හින්දා. ඉතින් ওই විදියට අපි තූපාරාම චෛත්‍ය වන්දනා කරගත්තා. ඉතින් මමත් අනුරාධපුරේ වුණාට තව විශේෂ දෙයක් මම දැක්කා තූපාරාම චෛත්‍ය වන්දනා කරන්න යද්දි. ඒ දේ මොකද්ද කියලා මම ඔයාලට කියන්නම්. ඉතින් අපි ගොඩක් දුරට යන්නේ රුවන්වැලි සෑයට. ඊට පස්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න තමයි යන්නේ. අපි ගොඩ දවසකින් තමයි අපි තූපාරාම චෛත්‍ය වන්දනා කරන්න ගියේ. ඒ වන්දනා කරන්න ගියපු අතරේ මම දැක්කා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ, තව ගෞතම බුදුරජාණන් වහන්සේ, ඒ වගේ බුදුරජාණන් වහන්සේලා 3 දෙනෙක් ලංකාවට වැඩම කරලා එර්දියෙන් අහසට ගියපු තැන තියෙන්නේ තූපාරාමේ. ඉතින් තූපාරාම චෛත්‍යයට දකුණු පැත්තෙන් පුංචි චෛත්‍යයක් වගේ පොඩි ගඩොලින් නිර්මාණය වෙලා තියෙනවා. ඔය තියෙන්නේ තැන ඔයාලට පැහැදිලි නැතුව ඇති. ඉතින් මම ඔයාලට අනිවාර්යයෙන්ම දවල් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් ඔයාලට පැහැදිලි නම් මේ ඔය ඔතන කහපාට තියෙන ටිකක් කියවලා බලන්න. ඉතින් ඔය හරිය තමයි බුදුරජාණන් වහන්සේලා 3 දෙනෙක්ම එර්දියෙන් අහසට වැඩම කරලා තියෙන්නේ. ඉතින් ඒ තරම් වටින ස්ථානයක් තමයි තූපාරාමය කියන්නේ. ඉතින් අපි ওই විදියට පහන් පත්තු කරලා හඳුන් කූරු පත්තු කරලා මල් පූජා කරලා තමයි පෝය දිනයේ ගත කෙරුවේ.